අපි පළමු කොට ආශිර්වාද කරනවා. අද හිමිදිරි උදෑසන අද අපි විශේෂ දවසක්. ඒ තමයි පුර පසළොස්වක මැදින් පොහෝ දවසයි. අද පොහොය දිනයයි. ඉතින් මේ ශාසනයේ අපේ ශාස්ත්‍රු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍යය වෙත ඒ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කර කර ඒ ලෝක සත්‍යාව සංසාර දුකින්ම නිදහස් කරලා කවදාකවත් මේ ජාති ජරා මරණ ව්‍යාධි ශෝක වැළපීම් වලින්ම නිදහස් කරනවා. අද මේ මැදින් පුර පොහොය දවසේ මැදින් පුන් පොහොය දවසේ අපේ ශාසන ඉතිහාසයේ අද වටිනා දවස. ඉතින් බෞද්ධ ජනතාවට අද බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපත්තියෙන් පුදන්න පුළුවන් දවසක්. ඒ තමයි තමන්ගේ ළඟම තියෙන පන්සලට ළඟම තියෙන ආරණ්‍ය සේනාසනයට ගිහිල්ලා අටසිල් සමාදන් වෙලා ඒ රහතන් වහන්සේලා විසින් අනුගමනය කරපු ඒ කියන්නේ උපෝසථ සිල් සමාදන් වෙලා රහතන් වහන්සේලා අනුගමනය කරන දවස. ඉතින් අද ආධ්‍යාත්මික පෝෂණය වෙන දවස. ඉතින් මේ මැදින් පුන් පොහොය දවසේ හරි ලස්සන සිදුවීම් ටිකක් සිද්ධ වෙනවා. අද මේ පොහොය දවසේ විශේෂ දවසේ පොහොය දිනේ. ඒ තමයි අපේ බෝසතාණන් වහන්සේගේ ඒ කපිලවස්තුවෙන් නික්මුණාට පස්සේ අපේ සුද්ධෝතන මහා රජතුමා ඒ බුද්ධත්වයේ ලැබුවා කියලා ආරංචි වුණාට ආරංචි වෙනවනේ. ඒ අනතුරුව මොකද කරන්නේ? අපේ සුද්ධෝතන මහා රජතුමා අමාත්‍යවරු 10 දෙනෙක් යවලා තමයි තමන්ගේ ඒ පුත්‍රයෝ අපගේ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජන්ම භූමිය වඩම්මන්නේ. දැන් අපි අහලා තියෙනවානේ අවසානට යවුව අමාත්‍යවරයා කවුද? කාළුදාය අමාත්‍යවරයා. ඔබට මේ සහජ වස්තු වලින් අපි කතා කරනකොට මේ කාළුදාය අමාත්‍යවරයා ගැන. එතකොට දැන් අපේ සුද්ධෝතන මහතුමා මොකද කරන්නේ? තමන්ගේ පුතා මේ බුදුරජාණන් වහන්සේ කපිලවස්තු කිඹුල්වත් නුවරට වඩම් තමන්ගේ ඉන්න විශ්වාසම අමාත්‍යවරයෙක් එක්කලා පිරිස 1000ක්ව යවනවා. එක් අමාත්‍යවරයෙක් එක්ක පිරිස 1000ක්. ඉතින් මේ පළවෙනිට යවපු කණ්ඩායමට මොකද උනේ? පළවෙනිට යවපු කණ්ඩායම අමාත්‍යවරයාත් එක්ක බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා ධර්ම අවබෝධය කළා පැවිදි වෙනවා. ඊට පස්සේ දෙවෙනිට කණ්ඩායමක් යවුවා. තුන්වෙනිට කණ්ඩායමක් යවුවා. ඔය විදිහට 9 වතාවක්ම ඇමතිවරු 9 දෙනයි පිරිස 9000ක් යවලා තියෙනවා. හැබැයි ඒ එකම පිරිසක්වත් දක්ෂ වුණේ නැහැ බුදුරජාණන් වහන්සේ කපිලවස්තුවට වඩම්මන්න. සුද්ධෝදනතුමා ළඟම ඉන්න විශ්වාසම අමාත්‍යවරයා තමයි කාළුදාය අමාත්‍යවරයා. කාළුදාය අමාත්‍යවරයාට මතක් කරනවා කොහොම හරි මේ කපිලවස්තුවට මේ කිඹුල්වත්පුර නුවරට මේ බුදුරජාණන් වහන්සේ වඩම්මන්න කියලා ඉල්ලා සිටිනවා. හැබැයි මේ කාළුදාය අමාත්‍යවරයාත් පින්වත්නි මේ පින් තියෙන මේ යුගයේ ඒකටම පින් කරගෙන ආපු පිරිසක් හිටියා මේ සසර දුකෙන් නිදහස් වෙන්න. හරි පුදුමයි මේ හේතුඵල දහමට අනුව මේවා සකස් වෙන විදිහ. කාළුදාය අමාත්‍යවරයා ආරාධනාව බාරගත්තා සුද්ධෝතන රජතුමාගේ. හැබැයි කාළුදාය අමාත්‍යවරයාත් මේක නිකන් කරන්න පොරොන්දුනේ නැහැ. එතුමත් වරයක් ඉල්ලා සිටියා. රජතුමනි මම බුදුරජාණන් වහන්සේ මේ කපිලවස්තුවට වඩම්මලා දෙන්නම්. හැබැයි මට අවසර දෙන්න ඕනේ පැවිදි වෙන්න. බලන්න පින්වත්නි මේ පින කියන දේ හරි පුදුමයි. හැබැයි කාළුදාය අමාත්‍යවරයාත් එක්කත් ඔන්න පිරිස 1000ක්ම යවුවා. දැන් ඔක්කොම කීයක් යවලාද? පිරිස 10,000යි අමාත්‍යවරු 10යි. බලන්නකො මේ ශ්‍රද්ධාවන්ත අමාත්‍යවරුන්ගේ තියෙන යහපත.
එන්න අනතුරු ඔන්න මොකද කරේ? අපි අහලා තියෙනවා මේ ශාසනයේ ඉතිහාසය සඳහන් වෙනවා මාස දෙකක් ගිහිලා තියෙනවා හරියටම මේ කිඹුල්වත්පුර නුවරට මේ කපිලවස්තුවට වැඩම කරන්න. ධර්මයේ සඳහන් වෙනවානේ දැන් කපිලවස්තුවේ ඉඳලා දැන් බලන්න වෙසක් පොයේ ඉඳලා මැදින් පොයට මාස 10ක් ගත වෙලා තියෙනවා. එතකොට දැන් බුදුරජාන් වහන්සේ ඒ අතර ඔරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප මේ තුන්බෑ ජටිලයන් දමනය කරලා ඊට පස්සේ වේළුවනාරාමේ පිළි අරගෙන ඉන් අනතුරුව ලංකාවට වැඩම කරලා ඒ මාස 10 ඇතුළේ ගොඩාක් සිදුවීම් වෙනවා. දැන් අපිට මෙතන පොඩි කාරණාවක් මතක් කරන්න තියෙනවා. දැන් අපි ගොඩාක්කට අපේ කටට හුරු වචනයක් නේ අඟුලිමාල දමනය. හැබැයි බලන්න අඟුලිමාල දමනය කරන්න බුදුරජාණන් වහන්සේට පාන්න ඕනේ එක පාතිහාරයයි. හැබැයි මේ ඔරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යපලා දමනය කරන්න බුදුරජාණන් වහන්සේට කුච්චර පාතිහාර පාන්න උනාද? ධර්මයේ සඳහන් වෙනවා 3000ක් පාතිහාර පාන්න උන මේගොල්ලෝ දමනය කරන්න. කොහොමද? එතකොට ඒක මතක් කරේ අපිට හිතන්න පැත්තක්. එතකොට මේ බුදුරජාණන් වහන්සේ බොහෝ ජනයාව සුවපත් කර එතකොට කපිලවස්තුවෙන් විතරක් පිරිස 10000කුත් අමාත්‍යවරු 10කුත් එක්ක තමයි අන්තිමට කපිලවස්තුවට බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ. ඒ අතරතුර මේ කාලුදාය අමාත්‍යවරයා පරිසරය වර්ණනා කරනවා ස්වාමීනි මේ පරිසරයේ මල් පිපිලා හරිම රමණීයයි. හරිම අපේ බුදුරජාණන් වහන්සේ පරිසරයට හරියට ඇලුම් කරන ආස කරපු කෙනෙක් නේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ. එතකොට මාස දෙකක් වැඩම ගිහිලා තියෙනවා හරියටම මේ කොහාට වඩින්න මේ කපිලවස්තුවට වැඩම කරන්න. දැන් දවසට යොදුන ගානේ තමයි වැඩම කරලා තියෙන්නේ. ඊට අනතුරුව දැන් ඔන්න සවැත් නුවරට දැන් බුදුරජාණන් වහන්සේ ඔන්න කපිලවස්තුවට වැඩම කරා. කිඹුල්වත්පුර නුවරට වැඩියා. ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේට එදා මොකද උනේ? ශාක්‍ය වංශයෝ ගොඩාක් මාන්නයි. මාන්නේ අධික පිරිසක්. මොකද කරේ? බුදුරජාණන් වහන්සේ වඩිනකොට තමන්ට වඩා වයසෙන් බාල පිරිස තමයි සූදානම් කරලා තිබ්බේ බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරන්න, වඳින්න පුදාන්න සත්කාර කරන්න. බුදුරජාණන් වහන්සේ බැලුවා මේ ශාක්‍ය පිරිස කොහොමද මම මේ ධර්මයට ගන්නෙ දමනේ මාන්නේ බිඳින්නේ. මොකද අපේ බුදුරජාණන් වහන්සේ දන්නවා කෙනෙකුට පාතිහාර පාලත ධර්මය අවබෝධ කරන්න තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ ඒ විදිහට කරනවා. බුදුරජාණන් වහන්සේට අපේ ශාස්ත්‍රඥ වහන්සේට විශේෂ ඥානයක් තියෙනවානේ. බුදුන්ට විතරක් සාධාරණ ඥානයක්. ඒකට කියනවා ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය. ඒක බුදුරජාණන් වහන්සේලාට විතරයි සාධාරණ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අන්න එදා යමා මහා පෙළහැර පානවා. ඉතින් බොහෝ දේවි පිරිස ආත්මයෝ ඒ යමා මහා පෙළහැර දැකලා ධර්ම අවබෝධය කරනවා. ඉතින් ශාක්‍ය වංශයේ සියලුම පිරිස ඔක්කොමලා බුදුරජාණන් වහන්සේට වැඳ වැටුණා. බුදුරජාණන් වහන්සේව සරණ ගියා. සංසාර දුකෙන් මිදෙන්න තැනට උන්වහන්සේ ගෙනාවා. උන්වහන්සේ දන්නවා පාරේ සඳහන් වෙන එක තැන්වල. එතකොට දැන් ඔන්න බුදුරජාණන් ගමට වැඩියා. වැඩියට පස්සේ දැන් ඔන්න එදා දැන් ඔන්න තමන්ගේ තාත්තට සුද්ධෝදන රජතුමාට ධර්මයේ දේශනා කළා. එදා ජාතකයක් දේශනා කරනවා. මොකද්ද මේ අද වගේ දවසක? ඒ තමයි ධර්මපාල ජාතකේ. මේ ජාතක දේශනාව හරිය ලස්සන දේශනාවක්. හොඳට හොයලා බලන්න. ඒ වගේ ඔන්න දැන් ඔන්න සාමාන්‍ය ඥාතිවරු පුංචි අම්මලා නැන්දලා බාප්පලා නොඑක් ශාක්‍ය වංශය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වඳිනවා පුදනවා. හැබැයි එතන එක්කෙනෙක් අඩුයි. ඒ තමයි සහජාත වස්තු අතරින් එකක්. කවුද? කල්ප ගානක් පෙරුම් පුරපුරේන ඒ බිරිඳ වෙන්න. කවුද? යශෝදරා නැහැ. යශෝදරා පිරිස අතරට ආවේ නැහැ. මොකද යශෝදරා කල්පනා කරා මාගාව ගුණයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ මාව වළඳ එයි. මොකද යශෝදරා මේ ගිහි නික්මල යද්දී කුච්චර බුදුරජාණන් බෝසතාණන් වහන්සේට ආශිර්වාද කරාද.
කොච්චර මේ ඉරේ තියෙන රැස්මාලාව අඩු වේවා. අපි මේ කතා කොච්චර අපි කවි අහලා තියෙන්නේ. එතකොට ඔන්න යශෝදරාගේ මාලිගාවට වැඩම කරා. වැඩම කරලා යශෝදරා අඬනවා. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙක අල්ලගෙන අඬනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ කාටවත් යශෝදරාව එතනින් අයින් කරන්න කිව්වේ නැහැ. ඇති තරම් අඬන්න දුන්නා. ඇඬුවට පස්සේ ඊට පස්සේ චන්න කින්නර ජාතකය දේශනා කරනවා. සිංහලෙන් කියන්නේ සඳ කිඳුරු ජාතකය. ඕන්න මේ සඳ කිඳුරු ජාතකෙත් හරිය ලස්සන ජාතක කතාවක්නේ. ඕන්න ආදරවන්තයන්ට එහෙම හොඳ ජාතක කතාවක් මේක අහනවා නම් ඉගෙන ගන්නවා නම් කියවනවා නම්. ඔන්න ඊට පස්සේ ඔන්න දැන් අපේ බුදුරජාන් වහන්සේ ඒ කපිල වස්තුවේදී කිඹුල්වත් පුර නුවරේ ඔන්න දැන් පිණ්ඩපාතේ වඩිනවා. පසුදින දැන් පිණ්ඩපාතේ වඩිනකොට තමන්ගේ පියා තාත්තා කියනවා අනේ ස්වාමීනි මේ අපේ රාජ වංශයට අපිට මේ ශාක්‍ය වංශයට ලැජ්ජායි මේක ලැජ්ජා කරන්න එපා. ඒක හරි ලැජ්ජයි. ඇයි දැන් මේ කියන්නේ සුද්ධෝදන රජතුමාගෙන් පස්සේ ඊළඟ රජකම අයිති පුතා අපේ ශාස්ත්‍රඥ වහන්සේ සියල්ල අතහැරලා අපි වෙනුවෙන් නේද දුෂ්ක්‍රියා කළා බුද්ධත්වයට අපි කවුරු වෙනුවෙන්ද? මම වෙනුවෙන් මං වෙනුවෙන්. පින්වත්නි බුදුරජාණන් දේශනා කරනවා රජතුමනි ඒ ඔබේ රාජවංශය මේ මගේ බුද්ධ වංශය. බුදුවරුන්ගේ ස්වභාවය තමයි පිණ්ඩපාතෙන් ජීවත් වෙන්නේ. දැන් ඉස්සර එහෙම තමයි ඒ සෑබෑත් නුවර ගමක් ගානේ නගරයක් ගානේ පිණ්ඩපාතේ තමයි මේ සංඝ පිරිස පිණ්ඩපාතේ වඩිනකොට බොහෝ ජනයා පින් කරගෙන ධර්ම අවබෝධය කරනවා දෙවියන් අතරට යනවා. ඒන් අනතුරුව ඔන්න දැන් ඔබට මතකද අපේ යශෝදරා දේවිය තමන්ගේ ගිහි කාලේ පුතුණු වනු රාහුල කුමාරයා යනවා මොකක් ඉල්ලන්න දායාදේ ඉල්ල ගන්න. මොන දායාදේද? අපි කතා කරන මේ තාත්තගෙන් පුතාගෙන දේපොළනේ. ඔන්න දායාදේ හම්බුණා මොනවද? ගිහිල්ලා තාත්තගේ දායාදේ ඉල්ලනවා මේ ශාස්ත්‍රඥ වහන්සේගෙන්. ඔන්න ශාසනික දායාදේ හම්බුණා. එදා තමයි මේ නරසීය ගාථා ලස්සනට කියන්නේ. මේ නරසීය ගාථාවල මොනවද තියෙන්නේ? මේ නරසීය ගාථා සිංහලෙන් මේවා තේරුම දැනගන්න පුදුමාකාර ශ්‍රද්ධාවක් ඇති වෙන මේ නරසීය ගාථාවල. ඇයි අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ දෙසිස් මහා පුරුෂ ලක්ෂණ තමයි විස්තර කරන්නේ මේ නරසීය ගාථාවල. මේවා හරිය ලස්සනයි. ශ්‍රද්ධාවන්ත අය දන්නවා මේවා ගැන. ඊට පස්සේ ඔන්න ශාසන දායාදේ මොකද්ද? සාරිපුත්ත මහරහතන් වහන්සේට දෙනවා පැවිදි කරන්න කියලා. කාවද? රාහුල කුමාරයා. ආචාර්යයන් වහන්සේ උනේ කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඊට පස්සේ ඔන්න පස්වෙනි දවසේ තමයි රාහුල කුමාරයා පැවිදි කරන්නේ. 7 වෙනි දවසේ තමයි ඔන්න නන්ද කුමාරයාව පැවිදි කරනවා. ඔන්න අපිට මේ ඔන්න අපේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ පියාණන් ඉල්ලනවා මොකද්ද? ඉල්ලීමක්. ඒ මොකද්ද? කියනවා ඔබ වහන්සේ ගිහිගෙන් නික්මලා ගියා අපිට සැනසෙල්ලට හිටියේ මුණුපුරා මේ රාහුල කුමාරයාද. රාහුල කුමාරයාත් පැවිදි වුණාට පස්සේ හිටියේ මේ නන්ද කුමාරයා. ඔබ වහන්සේ මේ නන්ද කුමාරයාවත් පැවිදි කරා. කිව්වා මේ එහෙම පැවිදි කරන්න එපා දෙමාපියන්ගෙන් අවසරයක් නැතුව. මොකද මේ දරු දුක කියන එක මස් හැම මස් ලේ ඇට මිදුලුවට බැහැලාන තියෙන මේ දරුසෙනෙහි කියන එක. අදට උනත් මේ ශාසනය දැන් බොහෝ දරුවෝ අපි හොයාගෙන එනවා ධර්මයට කැමති ශ්‍රද්ධාවන්ත පින් තියෙන දරුවෝ අනේ ස්වාමීනි අපි පැවිදි කරන්න. ඇතමකට දෙමාපියෝ කැමති නැහැ. දෙමාපියෝ කොහෙත්ම කැමති නැහැ. නමුත් අපිට දෙමාපියන්ගෙන් අවසරයක් නැතුව පැවිදි කරන්න බෑ. ඒ බුදුරජාණන් වහන්සේ පැනෙවට පස්සේ ඒක කරන්න බෑ. ඔන්න එදා තමයි මේ ඉල්ලීම ඉල්ලන්නේ මේක කරන්න එපා දෙමාපියන්ගේ කැමැත්තක් අවසරයක් නැතුව. එතකොට දැන් බොහෝ ශ්‍රද්ධාවන්ත අය පැවිදි වෙන්න බලාගෙන ඉන්නවා මෙන්න මේ අවසරය නොලැබෙන නිසා. අපිට පැවිදි කරන්නත් බෑ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට මේ අවසරය නැතුව. ඊට පස්සේ ඔන්න කපිලවස්තුවේ බොහෝ ජනයා ඉතින් තමන්ගේ තාත්තා ධර්ම අවබෝධය කරා.
ඒ වගේ බිහි කරපු මවද ධර්ම අවබෝධය කරා. හදාගත් පුංචි අම්මාද ධර්ම අවබෝධය කරා. යශෝදරා දේවීද ධර්ම අවබෝධය කරා. රාහුල කුමාරයා ධර්ම අවබෝධය කරා. දැන් ඔය ධර්මයේ දන්නේ නැති ධර්මයේ ගැන පොඩ්ඩ අල්ප මාත්‍රයක් හුළඟවත් ඇදලා නැති මිනිස්සු පිරිසක් කොට්ටාසයක නිරාගමික නොඑක් රැඩිකල් කියලා හිතන. ඒගොල්ලෝ කියන්නේ නේ අනේ මේ දාලා ගියා මේ තමන්ගේ බිරිඳයි පුතාවයි දාලා ගියා. අර බලන්න කෙලෙස් එක්ක තලු මරන මිනිස්සු කල්පනා කරන්නේ තමන්ගේ කෙලෙස් වලට ගැලපෙන විදිහට. කෙලෙස් වලට ගැලපිලා යනවා ඒගොල්ලන්ට ගැලපිලා යනවා ඒක. නමුත් මේ රාහුල් මේ බෝසතන් වහන්සේදා ගිහි ගෙයින් නික්මුන් නැත්තම් යශෝදරාට බොහෝ ජනයාට මේ සංසාර දුකේ නිදහස් වෙන්න කෝ බුදු කෙනෙක්. හැබැයි මේ මිනිස්සුන්ගේ අර දැන් යශෝදරා ගැන මිනිස්සුන්ට අවබෝධයක් නැහැ. යශෝදරා දේවිය කියන්නේ යශෝදරා දේවිය කොච්චර හොඳ ප්‍රාර්ථනාවක්ද තිබ්බේ. අවබෝධයක් නැහැ. අර කෙලෙස් වලට ගැලපිලා යන විදිහට කල්පනා කරනවා. ඒ මිනිස්සුන්ට අපි මොනවා කරන්නද? අනුකම්පා කරන්න ඕනේ. ඉතින් මේ පුරපසළොස්ව පොහොය දවසේ මැදින් පොහොය දවසේ බොහෝ දෙනාට ආධ්‍යාත්මිකව ගුණ නැන වලින් අවදි කරගෙන බොහෝ ජනයාට මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න බොහෝ අයට අද දාන සීල භාවනා කටයුතු වල නිරත වෙලා ප්‍රතිපත්ති පූජා කරලා ආමිසයෙන් පූජා කරලා බොහෝ පින් රැස් කරගන්න දවස. ඉතින් හැමදෙනාටම මේ මැදින් පුන් පොහොය දවසේ සීලෝම තුරුණුවන්ගේ ආශිර්වාද බලයෙන් සිතක් යහපතක් වේවා. සීලෝම දෙවියන්ගේ රැකවරණය ලැබේවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.